cuties, welcome to my YouTube channel. I hope you guys enjoy this. මුලින්ම කියන්නම්කෝ මං කවුද කියලා. ඉතින් මම A level ප්‍රශායි කොමර්ස් වලින් ලියන කෙනෙක්. ඉතින් අද මට පොඩ්ඩක් වැඩ කරන්න කම්මැලි මේ ටිකේම වැඩ කරේ නෑ. අද හිතුණා වීඩියෝ එකක් අරගෙන රීසෙට් වෙනවා කියලා. ඉතින් මම මුලින්ම කරේ කාමරය අස් කරන එක. ඔයාලා දකින්නේ ඒක. ඉතින් ඊට පස්සේ මගේ ඔළුවේ ප්ලෑන් එකක් විදියට තියෙන්නේ චූටි ප්ලෑන් එකක් හදාගෙන අද ඉඳන් හොඳට වැඩ ටික කරගෙන යනවා කියලා. ඉතින් අපි බලමු මම කොහොමද ප්ලෑන් එක හදන්නේ කියලා. මට අනුව නම් අලුතින් දෙයක් පටන් ගන්නකොට මම මුලින්ම කරන්නේ මගේ කාමරය හොඳට අස් කරගන්න එක. කාමරෙන් එකක් තියනවා ඇඳ. ඉතින් ඒක නිසා මුලින්ම කරන්නේ ඇඳ හොඳට අස් කරගන්න. ඔයාලත් ඉතින් මං හිතන්නේ මොනවා හරි දෙයක් අලුතින් පටන් ගන්න යද්දි එහෙම නැත්නම් කාලයක් වැඩ කරන්න නැතුව ඉඳලා ආයෙ වැඩ කරන්න පටන් ගද්දි මං හිතනවා මුලින්ම කරනවා ඇත්තේ කාමරය අස් කරන එක කියලා. ඒකෙන් එන ගැම්ම ඒක කියන්න වචන නෑ. ඔයාලත් එහෙම නැත්තම් වැඩ කරන්නේ නැත්තම් තව චූටි කාලයයින් තියෙන ඉතින් දවස් 45ක් වගේනේ තියෙන්නේ. ඒ කාලය ඇතුළත වැඩ කරන්න පටන් ගන්න ඔයාලත් කාමරේ මස් කරලා වැඩ කරන්න පටන් ගන්න. ඉතින් දැන් මං හදන්නේ මගේ ස්ටඩි ටේබල් එක අස් කරගන්න. මම ඉතින් සෙල් කියන දේවල් මහලා මගේ ඔක්කොම පොත් ටික මේසෙ උඩ කන්දක් වගේ ගොඩ ගහගෙන නෑ. මට තියෙන දේවල් වලින් මම ලස්සනට මේසෙ හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලත් වැඩ කරන්න ආස හිතෙන විදියට ඔයාට තියෙන දේවල් වලින් ලස්සනට පිළිවෙලට පිරිසිදුවට මේසෙ හදාගන්න. මං හිතනවා මොන දේ නැතත් අපි පිරිසිදුවට පිළිවෙලට ඉද්දී අපිට නිකම්ම පාඩම් කරන්න වයිබ් එකක් එනවා. වටපිටාව අර පාඩම් කරන්න පොඩි සපෝටිව් එකක් දෙන නිසා ඒ විදිහට කරද්දී කම්මැලි නැතිව නිදිමත නැතිව පාඩම් කරන්න පුළුවන් කියලා. ඉතින් කතාවෙන් කතාව මම මේසෙන් භාගයක් විතර අස් කරලා ඉවරයි. ඊට පස්සේ මට තියෙන්නේ මේ පොත් ටික ඔක්කොම මගේ පොත් රාක්කෙන් තියාගන්න. අපි පිහිදමු. ඔයාලට මම පොඩි බඩක් කියන්නද මම මොලේ ඇති වැඩක් කරා කියලා හිතාගෙන මගේ මේසේ මම තිබ්බ තැනින් මේ වෙනස් කරගත්තා. මම පාඩම් කරන්න පටන් ගද්දී පොඩ්ඩක් අර කලින් පොඩ්ඩක් ට්‍රැක පැනලා ඉඳපු නිසා මම මේසෙ තියෙන තැන වෙනස් කරා. කලින් තිබ්බ ජනේලෙ ගාව. ඉතින් මම දැන් මෙතනට දාගත්තා. දැන් ඉතින් ජනේලෙන් සීත සුළං හමන්නේ නැති නිසා වැඩ කරන්න මාර කම්මැලිකමකුත් තියෙනවා. හැබැයි ඉතින් මම දැන් පරාජය වෙන්න කැමති නැති නිසා මෙතන ඉඳන්ම වැඩ කරනවා කියලා හිතුවා. මොකද මේ ඇඳත් එක්ක මේසේ පැත්තට හැරෙව්වට පස්සේ කාමරේ ඉඩමදි වගේ. ඉතින් ඒ නිසා ඔයාලා නම් මේ වගේ ගොන් වැඩ කරන්න එපා. ජනේලෙ ගාව මේසෙ තියාගන්න බලන්න. ඉතින් දැන් මං හදන්නේ මගේ පොත් රාක්කේ අස් කරගන්න. අල ගෙඩියක් වගේ ඉන්දියට මොකද මාත් ඉතින් ওই පොඩ්ඩක් එක එක ඒවා උලනවනේ. ඔයාලගේ විදියට එහෙම නැත්නම් පොෂ් විදියට කිව්වොත් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් අන්නේ ඔක්කොම තියෙන්නේ ඉතින් මගේ පොත් රාක්කේ උඩම තමයි. ඉතින් මම ඔන්න ඔය දේවල් ඔක්කොම ටික දැන් එතනින් තියාගෙන දූවිලි පිහලා පොත් ටික ඔක්කොම පිළිවෙලට හදන්න තමයි හදන්නේ. මට තියෙන තව ලොකු පිස්සුවක් තමයි ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකතු කරගන්න එක. ඒ කියන්නේ මම මේ දේවල් පාවිච්චි කරනවා අඩුයි. හැබැයි මට මේ දේවල් එකතු කරන්න ඒ කියන්නේ කලෙක්ෂන් එකක් හදාගන්න ලොකු උවමනාවක් තියෙනවා. සමහර දේවල් ගේනවා, ගෙනල්ලා දවස් 2-3ක් ගන්නවා. ඊට පස්සේ ඉතින් එහෙම දේවල් මං ගාව තියනවද කියලාවත් මතක නැහැ. හැබැයි ඉතින් හැමදාම ඉතුරු වෙන සල්ලි වලට මං කරන්නේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ගන්න එක. ඉතින් ඔයාලටත් මේ වගේ චූටි පිස්සුවල් තියනවද? අද ඉතින් ඔයාලට මම ඉවරයක් නැතුව පොත් අස් කරන ඒවා දැක්කද ඉස්සරහට මම අනිවාර්යයෙන්ම මම පාඩම් කරන ඒවා ස්ටඩි බ්ලොග්ස් විදියට අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක බලන්න ආසය මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මේ ගමම මතක් කරනවා. ඉතින් මගේ රූම් එක තමයි ඔයාලා මේ දකින්නේ. කන්දක් වගේ තිබ්බ පොත් ටික මම දැන් අස් කරලා ඉවරයි. හරිද? ඉතින් ඔයාලටත් චුට්ටක් ඔයාලගේ රූම් එක පොඩ්ඩක් හදලා ගන්න ඕනි නම් ඒ කියන්නේ ලස්සන කරලා ගන්න ඕනි නම් Pinterest එකෙන් ඔයාලට පුළුවන් අයිඩියා එකක් ගන්න. ඉතින් මාත් ඒ වගේ අයිඩියා අරගෙන මට පුළුවන් විදියට හදාගන්නපු රූම් එක තමයි ඔයාලා මේ දකින්නේ.
මේසෙට ඉතින් මම මලක් වුණාට මේසෙට මල් ටිකක් අඩුයි. මං ඉතින් හිතාගෙන ඉන්නේ ලස්සන ටියුලිප් මල් ටිකක් ගන්න. ඒ ගත්තම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්කෝ. සල්ලි ටික ටික එකතු කරලා මං ආස විදියට කාලයක් තිස්සේ ආසාවෙන් ඉඳලා හදාගනිපු මගේ රූම් එක තමයි ඉතින් ඔයාලා මේ දකින්නේ. මට නම් මගේ කාමරය අස් කරගත්තට පස්සේ මාරම ගැම්මක් එනවා වැඩ කරන්න. ඉතින් මට මේ ගැම්ම කලිනුත් ඇවිත් තියෙනවා. සතියක් දෙකක් යද්දි ඉතින් ගැම්ම කොහේ ගියාද දන්නේ. හැබැයි මේ පාර නම් දවස් 40 ගාණක් වගේ තව තියෙන. ඉතින් වැඩ කරේ නැති වුණොත් කෙලවෙනවා. ඒ නිසා ඉතින් මේ පාර පරාක්‍රම රාහු ගැම්ම අරගෙන මම වැඩ කරනවා. එහෙම නැත්නම් ඉතින් සමාජයට විහිළුවක් වෙනවනේ දැන් මේ වගේ වීඩියෝ එකක් දාලා. සකුරා පිපිලා මගේ මල් වත්තේ. දැන් ඉතින් ඔයාලා මගේ ඔබට උප ටික ඔක්කොම හොයාගත්තනේ. ආදරේට කිව්වේ හරියට. දැන් ඉතින් අපි පන්දිය පෙරෙන්න කාලෙ මට අනුව නම් මම පොතක් ගත්තොත් ඉඳලා එක්ක මට ඊට පස්සේ නිදිමතයි එහෙම නැත්නම් බඩිකින්. ඊට පස්සේ ඉතින් විනාඩි 10ක්වත් වැඩ කරන්නේ නැහැ. ආයෙ ගිහිල්ලා මොනවා හරි කනවා එහෙම නැත්නම් වටයක් දාලෙනවා. ඒක නිසා මම මගේ අභ්‍යන්තර සතා ගැන හොඳට දන්න නිසා හොඳට කාලේ ඉන්න හදන්නේ. දැන් ඔයාලට මේක බලද්දි හිතේ මූනම් හාමු පෙරේතෙක් කියලා. එහෙම කියනොත් නෑ හරිද කහම දෙකන්නේ අන්තිමට. ඒක තමයි ඉතින් මගේ වීතිය. මං හිතනවා නෙවෙයි මං හොඳටම දන්නවා කහම දේ අන්තිමට කන පීපල්ස්ලා ඕනේ තරම් ඉන්නවා කියලා. සින්දුවක් දාගෙන මනෝපාරක් ගහගෙන බත් කනකොට කොහොමද? කෑම කතයි යෝපදූපයි ඔක්කොම ඉවරයි. දැන් අපි යමු පාඩම් කරන්න. මින් එහාට ඔයාලා මගේ වීඩියෝස් වල ගොඩක්ම දකින්නේ ස්ටඩි vlogs. ඉතින් මම ආයෙත් කියනවා ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම දැන් ඔය කරන්නේ මම කලින් දවසක ක්ලාස් යන්න බැරි වුණා. ඒ ක්ලාස් එකේ නෝට් එකක් ලියන්න පටන් ගත්තා. මොකද ඉතින් නෝට් අඩුයි කියන්නේ පාඩම් කරන්න ගියාට පස්සේ මට මතුවෙන ඉතුරු ලොකුම ප්‍රශ්නේ තමයි නෝට් එක අඩුයිනේ ඒක නිසා නෝට් එක සම්පූර්ණ කරගන්නවා කියලා හිතනවා. ඊට පස්සේ ඉතින් එදා දවසත් ශකබුන් තමයි. ඉතින් ඒක නිසා මුලින්ම කරන්නේ නෝට් එකක් ලියුවා. මම සාමාන්‍යයෙන් වැඩ කරත් නොකරත් ක්ලාස් එක දිගට යන ළමයෙක්. ඉතින් ඉඳලා ක්ලාස් එකක් කට් වුණාට පස්සේ නෝට් එක කම්ප්ලීට් කරගන්නවා කියන්නේ ඉතින් මරන්න ගෙනියනවා වගේ වැඩක්. ඉතින් ඒක නිසා මම දැක්කා මේ ළඟදි ගොඩාක් අය ස්ටඩි චැලෙන්ජස් කරනවානේ හඳුන් කූරණේ වෙනකන් ඉදිපන්දන්නේ වෙනකන් අයිස් දිය වෙනකන්. ඉතින් මට මාර ආසාවක් ආවා ඒ වගේ චැලෙන්ජ් එකක් කරන්න. මේක ඉතින් චැලෙන්ජ් එකක් මත් නෙවෙයි මම කොහොම හරි හඳුන් කූරණේ ඉවර වෙද්දි නෝට් එක ලියලා ඉවර කරනවා කියලා හිතුවා. ඉතින් ඒක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේක බලන ඔයත් A level හරි O level හරි මොනවා හරි එක්සෑම් එකකට පාඩම් කරන කෙනෙක් නම් මම යෝජනා කරනවා ඔයාලටත් පුළුවන් ඒ වගේ මොනවා හරි ආස හිතන විදියට චැලෙන්ජ් එකක් දාගෙන පාඩම් කරන්න. අනිත් දේ තමයි හඳුන් කූරු පත්තු කරද්දී ආසාවට පත්තු කරලා චැලෙන්ජ් එකක් කරාට ටික වෙලාවක් යද්දි මටම තේරුණා මේකේ දුමත් එක්ක ටිකක් තත්ත්වය සෝචනීයයි කියලා. හැබැයි මං ඉතින් අල්ලගෙන ඉඳියා. ඔයාලා නම් හඳුන් කූරක් පත්තු කරගෙන මේ වගේ වැඩ කරනවා නම් මතක ඇතිව හඳුන් කූර ඔයාට වඩා ටිකක් එහායින් තියාගන්න හොඳට වාතාශ්‍රය කරන පැත්තකින්. එතකොට හඳුන් කූරු දුම නිසා ඔයාට ඔළුවේ කැක්කුමක්ම හැදෙන්නේ නැහැ. ඉතින් මම මුලින්ම කරේ දවස් 21කට මට පොඩි චැලෙන්ජ් එකක් විදියට ප්ලෑන් එකක් හදාගත්තා. මම accounting business economics වල ඒ පාඩම් වලට වෙන ලකුණු ටික ලියාගෙන වැඩියෙන් ලකුණු හම්බෙන පාඩම් මුලින් කරනවා කියලා හිතුවා. ඉතින් මම ඊට පස්සේ දවසට වැඩ කරන පැය ගාන මාක් කරන්න හිතුවා. කොරියන් මෙතඩ් කියලා ඔයාලා අහලා තියෙන්නේ. ඒ කියන්නේ
පැයකට තියෙන විනාඩි 60 කොටස් 6කට බෙදාගෙන විනාඩි 10ක් වැඩ කරොත් අපි එක කොටුවක් පාට කරනවා. ඒ විදිහට වැඩ කරන්න හිතුවා. ඉතින් ඊටත් පස්සේ මට ක්ලාස් වලට යන ටයිම් එක අයින් කරලා මට මේ වැඩ ටික කරගන්න තියරි බලලා ඊට පස්සේ ඒ වගේම පාස් පේපර්ස් කරන්න පුළුවන් විදිහට මම ටයිම් එක හදාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපි ඉස්සරහට බලමු මම කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඉස්සරහට මේ ඔක්කොම ප්ලෑන්ස් ගැන වැඩි විස්තර ඇතුව ලස්සන ව්ලොග්ස් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.